හායි මචංගන් සුදුස් ඉතාමත්ම අර කනගාටුදායක පොඩි සිදුවීම් දෙයක් කියලා දෙනවා මේ දවස්වල මූද රළුයි මූද යන්න එපා ගුවට ඉතින් දීවර මිනිස්සු ජීවත් වෙන්නේ මූද මාළු අල්ලන්නේ නැතුව මචං ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැනේ ඉතින් අර බහුදින යාත්‍රාවක ගිහිල්ලා ඒක නවක වැදිලා ඒකේ පෙරලිලා පිරිසක් මැරලා තියෙනවා අතුරුදහන් වෙලා තියෙනවා තාම එක්කෙනෙක් අර කිමිදුම් කරුවන් විසින් බේරගෙන තියෙනවා නාවික හමුදාවේ එතකොට තව බේරුවලද කොහෙද අර පොඩි බෝට්ටුවක ගිහිල්ලා මැරලා තියෙනවා එතනදී නම් බේරගන්න ඇවිල්ලා නැහැ කියනවා ජීවිතාරක්ෂක කට්ටිය හිටපු අය ඒත් නේවි එකේ කියලා කියන්නේ කොහොම හරි ඒගොල්ලොන්ට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ නාවික හමුදාවටයි ගුවන් හමුදාවටයි දෙකටම කැප වෙලා මේ වගේ වෙනදට වඩා මං හිතන්නේ උනන්දුවක් තියෙනවා වගේ පේනවා ඒ වගේ දෙයක් වුණාම මේ මිනිස්සු බේර ගන්න ඕනේ දීවර ප්‍රජාව කියන්නේ අර ගොවි මාත්තුරු වගේම තමයි මොකද දැන් මේ මිනිස්සු නැත්තම් මාළු කන්න බෑනේ මූද හතර වටේට තිබුණට දීවර ප්‍රජාව කියන්නේ ඊටාම වටිනා මිනිස් සම්පතක්. ඉතින් ඒකට ස්තුතිය වගේම ඒ හමුදාවලට විශේෂ ස්තුතිය මොකද අර පෙරලිච්ච බෝට්ටුවේ ඇතුලේ ඉඳලා එක්කෙනෙක් බේරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අර කිමුදුම් කරුවෝ ගියේ නැත්තම් ඒ ජීවිතේ කොහොමත් බේර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ අර ඒක විශේෂයෙන් කියන්න ඕනේ දැන් ඔය බස් ඩ්‍රයිවර්ලගේ සීට් බෙල්ට් එක අනිවාර්ය කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම ඔය කලින් නීතියක් දැම්ම මූදු යනකොට ලයිෆ් ජැකට් ඇඳලා යන්න කියලා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඉතින් අනිත් එක එයාලගේ ජීවිතනේ නැති වෙන්නේ දැන් අර ලයිෆ් ජැකට් දාලා ගියා නම් මූදේ පාවෙවි ඉන්න පුළුවන්නේ. ඉතින් ඒකින්ද තමයි ලයිෆ් ජැකට් දාලා යන්න කිව්වේ. ඉතින් එයාලගේ ජීවිත ගැන එයාලා සැලකිලිමත් වෙන්නෙත් නැත්තම් නීති දාලා තියෙනවා නේ හොයන්නත් බෑනේ දැන් අපි හිතමුකෝ ගොඩබිමේදී ලයිෆ් ජැකට් එක දාගෙන එයයි ගිහිල්ලා මේ මැද්දේදී ගලවලා විසි කරලා දාලා ඔය ඉඳී ඉතින් ලයිෆ් ජැකට් එක දාගෙන ඉන්න අමාරුයිනේ ඉතින් හැබැයි මං හිතන්නේ රැට මූද හිතලයි දාගෙන ඉන්න පුළුවන් රැට නම් දවල්ට ගලවලා හිටියත් නමුත් ඉතින් මේ වගේ අනතුරක් වුණාම ජීවිත නැති වෙන එක ඊට වඩා මේ එකක් කොහොම හරි ඒක විශේෂ ස්තුතියක් ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට අපි දෙන්න ඕනේ සාමාන්‍ය සිවිල් පුරවැසිය හැටියට. ඒ අරෙන්න මචං දැන් විශේෂම දේ තමයි අර මම කලින් මම මේ දේවල් වෙන මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන දේවල් වෙනවා කිව්වාම අර මං කියලා තියෙනවා වීඩියෝ කීපයකම. එතකොට මට එක්කෙනෙක් එව්වා මේ කලින් මම නිශාන්ත ශ්‍රීවර්ණසිංහ එක්කත් එක් කරපු වීඩියෝ එකක් එවලා තිබුණා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි. ඒක මම දැම්මා වෙනම ඒක ඇති ඔය වීඩියෝ ගොඩේ. ඉතින් මේ සිද්ධ වෙන දේවල් කලින් කියපු ඉඳ මචං පොඩි සතුටකුත් තියෙනවා. මොකද දැන් හොඳම අලුත්ම හොඳම දේ තමයි මචං මේ දැන් මේ අර චෙකා පොලිස් එක චෙකා ලාල්කාන්ත සහෝදරයා කිව්වා වගේ මචං ගමේ නඩු ආලා ගමේ විසඳුම් දෙන සමහරලාට අර 88 89 වගේ මචං එල්ලලම් ලයිට් කණු වල බැදලා වෙඩි තියන්න අර මේ නීති මරණ දඬුවම මොකද්ද දන්නේ කොහොම හරි මචං මේ අපි දන්නේ නැතුව මේ අලුත් නීති වගේක් මේ දැන් පෙරේද පවත්වපු අනුර කුමාර සහෝදරයාගේ කතාව අනුව මචං අපි දන්නේ නැතුව නීති වගේක් මෙයාලා ස්ථාපිත කරලා තියෙනවා මට පේන්නේ ඒ අනුව තමයි දැන් රට පාලනය වෙන්නේ. පොඩ්ඩක් අහලා බලමු මචං අපි මේ කතාව. අපිට මේ රට මේ විදිහටම යන්න දෙන්න ඕනද මෙතන වෙන තලයකට ඔසවන්න. ඒ නිසා තමයි අපි මාර්ග නීතින් පිළිබඳව රීතීන් පිළිබඳව ශක්තිමත් වෙන්න. බස් එක නම් බස් එක. බස් එකට වෙනේම තියන්න බෑ. යම් පොඩි රාජ්‍යයන් හදාගෙන ඉන්නවා. බස් හිමියන්ට එක රාජ්‍ය. පිටකොටුවේ වෙළඳුන්ට තව රාජ්‍යයක්. මේ තියෙන පොඩි මිනි ගවර්න්මන්ට් තියෙනවා අපේ රටේ. අපි මේ ඔක්කොම හවුස් කරලා රටට තියෙන ජනතාව විසින් තෝරාපත් කරන ලද එක රාජ්‍යයක් විතරයි. ඒ නිසා මාර්ග නීතියේ එක් බල අධිකාරීන්ගේ එක කුඩා ගවර්න්මන්ට් මිනි ගවර්න්මන්ට් ඒවට යටත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු මිය දෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා හා සමාන ලෙසම අපි ඊටමත් නීති රාමුව හඳුන්වා දී තිබෙනවා ක්‍රියාත්මක කරනවා. දැන් ඒකේ කියන්නේ මචං ඕක දිග කතාවක්. ඕක මේ අර මේ දුම්රිය ස්ථාන 100ක්ද කොහෙද මම හිතන්නේ 88 89 මේගොල්ලෝ ගිනි තියපු ඒවා ඒවටත් හිතේ ඇතිනේ මේකක් ඒවා අද දන්නේ නැහැ කොහමරි දුම්රිය ස්ථාන 100ක් හදනවලු හොඳ මේ කියන්නේ සුව පහසු ටොයිලට්ස් වලට යන්න පුළුවන් යන්න බෑනේ මචං ඒවල තියා කෝච්චි පෙට්ටියක ටොයිලට් එක මම කෝච්චි වල යන්නෙම නැත්තේ හුජ්ජ ගඳ ඉඳලා ඇත්තටම ගන්ධස්කාරේ බෑනේ නිකන් ආසාවටවත් කෝච්චි එක යන්නේ නැති ගියත් මචං පඩි පෙළට වෙලා යන්නේ අර ෆුට් බෝඩ් එක වගේ කැල්ලේ මේ තරමට අපිරිසිදුයි දූවිලි වැදිලා ගන්න දෙයක් නැහැ. ඉතින් ස්ටේෂන් වල තත්ත්වය ඊටත් එහා ගොඩක් ස්ටේෂන්ස් වල මේ මොයි ටොයිලට්ස් වහලා තියෙන්නේ මචං ඔය විවේකාගාර ආරෝමය වහලා තියෙන. ඉතින් ඒක මේ ආණ්ඩුවේ වැරදි නෙමෙයි මචං. ඒව ඇවිල්ලා මේ
අපේ ජනතාවගේ වැරද්දි අපේ උන්ට මචං කිසිම දෙයක් ඒවල වටිනාකමක් නෑ ඒවා ගිහිල්ලා විනාශ කළා බෙට්ට දැම්මොත් මචං ෆ්ලෂ් කරන්නෙත් නෑ මුකුත් නෑ රීලා යනවා එතන එකයි ඉවරයි ආයේ ඊළඟ එකෙකුට යන්න මේ chance එකක් නෑ චූ කරන්නේ මචං හතර වටේ චූ කරන තරමට නෙමෙයි චූ කරන්නේ මචං ඒක එයාලා ඉලක්කේ ගන්න මචං වටේට දාන්න එක අර දාන්න ඕන තැනට දාන්න නෑ ඉතින් එහෙම කාලකන්ණි ජනතාවක් ඉන්න රටක් මේක ඉතින් මේ මිනිස්සු කොහොම හරි හොඳට හැබැයි මචං දැන් ඔය හරියට මේන්ටේන් කරනවා නම් දැන් ඔය මාකුඹුර බස් ස්ටේෂන් එකේ එහෙම බලන්න ඒක මේ කියන්නේ අර මේන්ටේනන්ස් උත් හොඳයි එතනට යන මිනිස්සු ටිකක් තත්ත්වයක් හරිය මේ තියෙන මිනිස්සු එන්නේ යන්නේ එතන මචං ටිකක් පිරිසිදුවට තියෙනවා දැන් ටිකක් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා මිනිස්සුන්ගේ ටිකක් විනයක් හැදිලා තියෙන බව පේනවා අර එහෙම තමයි මචං සංස්කෘතියක් ටිකක් දියුණු වෙන්නේ ඉතින් කෙසේ හෝ ස්ටේෂන් හදන වැඩේ 100ක් හදනවලු මචං පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙනුත් උදව් උපකාර අරගෙන ඒවා හොඳ වැඩ ඒවා කවුරු කරත් මචං ඒවා හොඳ වැඩ ඒක නෙමෙයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේකේ මේ මචං මේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියනවා මචං ඉතාමත් නීති පද්ධතියක් හදලා තියෙනවලු ඉතාමත් කියලා ඉතින් සාමාන්‍යයෙන් මචං අපි දන්න විදිහට නීති පද්ධතියක් හදන්න මේ පාර්ලිමේන්තුවේ තමයි මචං නීති සම්පාදනය කරලා පාස් කරලා පනතක් හරි සංශෝධන හරි මොනවා හරි ගේන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් උනේ නැහැ අපිට මිස්සුනාද මොකක්ද කියලා දන්නේ කෙසේ හෝ වේවා මචං දැන් මෙයාලගේ නීතිය අර අපේ ලාල් සහෝදරයා ලාල් අයියා කියපු නීතිය රටේ ස්ථාපනය වෙනවා තියෙන බව ඉතාමත්ම පැහැදිලිව පේනවා. ඒ කියන්නේ චෙකා පොලිස් එක මම මේක කිව්වා මචං මම මේක කිව්වේ සිරිමල් එක්ක මම මේකේ ඉඳන් කිව්වා මචං මෙයාලගේ පාලනය මුන්ට හොඳ වැඩේ මචං ඔය විපක්ෂේ ඉන්නේ උන්ට දැන් පොලිමේ දාන්නේ රාජිතව ඊළඟට දාන්න ඉන්නේ උන්ට මචං පැහැදිලිව අපි කිව්වා හොඳ පරිප්පුවක් කණ්ඩ වෙනවා මොකද එන්නේ විප්ලවවාදී ආණ්ඩුවක් හරි බෝල්ෂෙවික් පාලනයක් තමයි ගෙනියන්නේ අනිවාර්යෙන් ටොපිය කණ්ඩ වෙනවා දැන් මචං අල්ලා පොලිමේ දානවනේ මචං අර දූෂණ වූ අක්‍රමිකතා කමිටුවේ එන පැමිණිල්ලට දානවා හැබැයි දැන් අර චෙකා පොලිස් කියන්නේ මචං ඔය චෙකා පොලිස් කියන්නේ රුසියානු විප්ලවයෙන් පස්සේ ලෙනින්ගේ පොලිසිය මචං හරිද ඒකේ ප්‍රධාන දේ තමයි විරුද්ධවාදී ඒ කියන්නේ විප්ලවයට එයාලගේ ආණ්ඩු ක්‍රම මේවට සමාජවාදී ආණ්ඩුවට විප්ලවී ආණ්ඩුවට විරුද්ධව හිටපු ඒවුන් මර්ධනය කරන එක ඔය චෙකා පොලිස් එකම තමයි මචං කාලයක් ගිහිල්ලා කොටස් වලට කැඩලා බෙල්ලා මේ රුසියානු රහසොත්තු සේවයක් උනේ අදටත් මන් දන්න හැටියට 2021 තමයි පඩි ගෙවන්නේ ඒ චෙකා පොලිස් එක මේ චෙකා කියන එක්කෙනාගේ බර්ත්ඩේ එක වැටෙන්නේ මොන හරි මාසක 21 ඉඳලා ඒ 21 වෙනිදා හරි 20 හරි මට හරියට දිනේ මතක නෑ මේ පඩිය ගෙවන්නේ ඒ දවසට තමයි හරි ඉතින් ඒ චෙකා පොලිස් එක මචං අනිවාර්යෙන් මේක ඇති වෙනවා කියලා මම ලියලා තියෙනවා මගේ බ්ලොග් එකෙත් ඇති මචං ඒක දැන් ඇවිල්ලා තියෙන්නේ මොකද වෙනම ආණ්ඩුවට විරුද්ධ අය මඩ පවත්වන ආණ්ඩුවේ අයට එක නීතියක් මචං හරිද ආණ්ඩුවේ අයට එක නීතියක් ඇයි අපි එහෙම කියන්නේ දැන් මචං වැලිගම ප්‍රාදේශීය සභාවේ කේස් එක වැලිගම ප්‍රාදේශීය සභාවේ මචං ජෙප්පොන්ට තියෙන්නේ 22යි හරිද අනිත් ඔක්කොම විරුද්ධ පක්ෂ වලට 23ක් තියෙනවා මුන් 100 ගානකට try කරන්නේ නැති අර එක තැනක මචං ලක්ෂ 5ක් දීලා ගෑණියෙකුට හරිද ඔය මේ බස්නාහිර පළාතේ කොමසාරිස්වරිය තමයි ඒකටත් අදාළ වෙන්නේ එතකොට දැන් මුන් කොහොම හරි මචං හොයාගෙන තියෙනවා එතකොට කොමසාරිස්වරිය ඒකේ මේ ඡන්ද මේ අර දාන එකේ පත්‍රිකාවේ ලකුණක් දාලා ඒකෙන් තමයි කියන හොයාගත්තේ ලක්ෂ 5ක් දීලා තියෙනවා සජබේ හරි සජබේට ආරංචි විදිහට සජබේ මන්ත්‍රීවරියකට ලක්ෂ 15ක් තමයි ගාන ලක්ෂ 5ක් ඇඩ්වාන්ස් එකක් දීලා තියෙනවා දැන් ලක්ෂ 5ක් අරගෙන මචං ඒකේ ජෙප්පොන්ට ඡන්දේ දාලා නැහැ ඉතින් දැන් ලක්ෂ 5 ඉල්ලනවා දැන් මෙයාලා කිව්වනේ දෙන්නේ නැහැ අරේ මේ කියලා දැන් JVP එක මචං හරි මිනිස්සු නම් දැන් කරන්න තියෙන්නේ අල්ලස් ගත්තා කියලා එයාව අල්ලලා දෙන්න. එතකොට ඒ ගෑනු එක්කෙනා මේ පළාත් පාලන හරි මොකකට හරි ප්‍රාදේශීය සභාවට හරි මොකකට හරි පත් වෙච්ච එක්කෙනා මචං එයා කියයිනේ අල්ලස් දුන්න එක්කෙනා කවුද කියලා. එතකොට මේකේ පැමිණිල්ලක් දැම්ම නම් ඔන්න වැඩේ මාට් වෙනවා මචං අල්ලස් දුන්නේ කවුද
ගත්ත කවුද මෙහෙම දීලා තියනවාද මේ නැත්තම් මේක බොරුවක්ද කියලා ආණ්ඩුවට මඩ ගහන්නත් කරන්න පුළුවන් නේ මචං මෙහෙම ලක්ෂ 5ක් දුන්නාරේ මේ කියලා මෙයාලා දුන්නෙම නැහැ කියලානේ කියන්නේ. ඉතින් ඒ කතාව පැත්තකදීද වැලිගම ප්‍රාදේශීය සභාවේ උනේ මචං ජෙප්පොන්ට 22යි අනිත් විරුද්ධ පක්ෂයට තියෙනවා 23ක්. හරිද? ඒක තියෙන්නේ කැඩි 9 6 ඔය විදිහට පොඩි ගණන් තියෙන්නේ. මුම් මචං බාන්න try කරන්නේ නැති විපක්ෂෙන් ස්වාධීන කණ්ඩායම් වලින් හරි කොහෙන් හරි බැරි වුණා වැඩේ. බැරි වුණාම කරේ මචං හැදුවා තිරපිට. මෙයාලා මචං කොහොමත් දැන් ඔය පේමන්ට් කඩායින් කරන වැඩ අර ඊට ඉස්සෙල්ලා සිද්ධ වුණේ අර වැලිගම ඔය බීච් එකයිනේ මචං කඩ කාමර ගහගෙන හිටපු මිනිස්සු ටික ඔක්කොම කඩ කුඩු කරලා දාලා වැඩේ කියන්නේ මෙයාලා පාලත් ඒකේ බලය ගන්න වැලිගම් ප්‍රාදේශීය බලය ගත්තාම මචං මෙයාලා ගයට බෙදලා දෙන්න පුළුවන් නේ. ඒක තමයි ඒ ක්‍රමේ. සිස්ටම් චේන්ජ් කිව්වට සිස්ටම් චේන්ජ් නෑ. දැන් යන්නේ අර සිස්ටම් එකම තමයි. එතකොට දැන් මෙයාලා ප්‍රාදේශීය සභාව පිටුවාම මෙයාලගේ කට්ටියකට දෙයි. මෙච්චර කල් හිටියේ වෙන මිනිස්සු පිරිසක්නේ. එතකොට හැබැයි ඒගොල්ලොත් අපි දන්න තරමට මේ එක්කෙනෙක් නම් ಗುಣ වැයුවා 100 ගන්නට අනුර කුමාර දිසානායක සහෝදරයාගේ. හැබැයි අපි දන්න තරමින් මේ ඔය හිටපු ඔය විදිහේ කඩකාමර තියාගෙන ඉන්න අය මේ සෙට් පිටින් සෙට් වෙලා තමයි JVP එකට ඡන්දය දුන්නේ. දැන් ඉතින් එයාලා කනවා ටොපිය. කොහමරි එතන ඒ කඩ ටික ඔක්කොම අයින් කරලා දාලා ඒවත් දෙන්න ලෑස්ති වෙලා තමයි ඔය මෙයාලට උනේ මචං මෙයාලා මේ ලස්සන තිරපිටපතක් නිෂ්පාදනය කරා. ඒකේ මචං පිටපත අවුල් ගියා. අවුල් ගියා කියන්නේ මචං ඒ ගෑනු එක්කෙනා මේ හස්බන්ඩ් එක්ක එද්දිම තමයි මචං පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට හස්බන්ඩ් මචං පොලිසිය පැමිණිල්ලක් දාලා අර මේ මුකුත් නෑ. දැන් මෙයාලා වැඩේ අංජබජල් ඉඳලා මෙයාලා මචං මේ මඩ ගහන්න මේ විපක්ෂයට මඩත් ගන්න පාතාලෙන් ඉස්සුවලු. මචං පාතාලෙන් ඉස්සුවා නම් උස්සපු ඒ උන් දැන් ඊයේම අල්ලන්න එපයි. හරිද? ඊයේම අල්ලන්න එපයි. දැන් අර මේ හස්බන්ඩ් මචං හස්බන්ඩ්ට බේර ගන්න බැරි වෙනවා. ගෑණිව පාරගෙන යනවා. තව එකෙකුත් පාරගෙන ගිහලා දෙන්න එපාර උණවටුනේ හිටියා අර මේ කියලා මේ කොල්ලෝ නියමේ වදාලා තුන මාත් හදලා දැම්මා. මම එකක් දාන්නම් මචං මං අදපු එකක් අන්තිමට දාන්නම්. කියන්නේ විනෝදය පිණිස මචං මේ පොලිටික්ස් කියන්නේ ඒවල තියෙනවානේ සාකසම් කියලා තියෙනවා. ඉතින් ඒවා අපිට පට්ට ජෝක්ස් ඉතින්. කොහොම හරි මේකේ මචං මේ තිරපිටපත සමහරලාට දැන් මෙයාලගේ ආණ්ඩුවට සම්බන්ධය ඉන්නවනේ ඔය කූඹි ඔලියපු එක්කෙනා දැන් එයා වාලම්පුරි කියලා ෆිල්ම් එකක් හදලා තියෙනවා. මේ එතකොට මචං අර රහස් කියන කඳු හදපු අර ලැම්බෝගිනි මහත්තයා ඉන්නවා. මොකද ඉස්පිරිතාලේ ගිහලා මොකද වලියක් දාගෙන කේස් එකකුත් තියෙනවා මිනිහට. ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒක ඒව ඔප්පු කරන්න බැරුව මිනිසුන්ට චෝදනා නැහැ. කොහොම හරි සජිත් ප්‍රේමදාසට පොල්ලෙන් ගහලා මරන්න ගිය බුවා මචං එයත් ෆිල්ම් හදනවනේ. ඉතින් එයාගේ එක්ක අපේ දෙරනේ එදිරිමුණිගේ පිටපතද එදිරිමුණි ලියලා දුන්නද දන්නෙත් නැහැ. හැබැයි ඔය උස්සන ඒවත් මචං ඔය උස්සලා හංගන ඒවා අරව මේවා මේ අලුත් දෙයක් නෙමෙයි. මේ දේශපාලන ලාංකීය දේශපාලනේ එදා ඉඳලා තියෙන දේවල්. ෆ්‍රැන්සිස්කෝ කියලා එක්කෙනෙක් කිව්වා. ඒ අරෙන් ඔය ගාමිණී දිසානායකලගේ කවුද කෙනෙක් කිව්වා මචං මට හරියට නම් ගම් මතක නැති කේස් එකක් තියෙනවනේ මට. ඒක හොයන්න ගියෙත් නෑ මම. හැබැයි සමහර අය වීඩියෝ කරලා තිබුණා මේ. ඉතින් අලුත් දෙයක්ුත් නෙමෙයි යෝග. කොහොම හරි ඒකත් එහෙම වුණයි කියමුකෝ. ඊට පස්සේ දැන් මේකේ පළාත් පාලන කොමසාරිස්වරියට මචං ඡන්දේ තියලා මේක මේ රාජ් ඡන්දේ හරි මොකක් හරි තියෙන ඡන්දයක් තියලා කරන්න ඝනපූරණය තියෙනවනේ. ඝනපූරණය තියෙනවා. දැන් එයාට මචං ඒක කරන්න දෙන්නේ නැත්තම් එයාට පුළුවන් පොලිසිය කැඳවන්න. හරි එයාට සම්පූර්ණ බලය තියෙනවා පොලිසිය කැඳවන්න. හැබැයි පොලිසිය කැඳවුවට වැඩක් නැහැ මචං. චෙකා පොලිස් එක තමයි ආවේ. එතකොට දැන් අනුර කුමාර දිසානායක සහෝදරයා කියපු විදියට මට පේන්නේ චකා පොලිස් එක පිටවල ඉවරයි. රතු බලකාය කියලා හිටියනේ ඔය හෙල්මට් බලකාය. අර මයි 9 වෙනිදා හෙල්මට් දාගෙන දුන්නේ මචං ගේම් එක ගෙවල් ගිනි තියලා අරව මේව කරේ. ඉතින් මට පේන්නේ ඒගොල්ලෝ මචං මේ පොලිසිය ස්ථාපනය වෙලා ඉවරයි. අර ගමට මචං අධිකරණ දැන් ඉස්සරහට දඬුවම් දෙන එක වෙයි. නමුත් පොලිසිය පිටවල ඉවරයි. මොකද චෙකා පොලිසියාම පොලිසිය ලංකාවේ නීතිගත පොලිසිය අපේ මේ කවුද විජේපාල මාත්‍යාගේ පොලිසිය උන් මචං නැට්ටපුකේ ගාගෙන තරු ගහපු ඒ උන් හිටන් නැට්ටපුකේ ගාගෙන පැත්තකට වෙලා හිටියා. උන් ඉන්නව සද්ද නැතුව. උන්ට කරගන්න දෙයක් නැහැ. මොකද උන් දන්නවානේ උන්ගේ රස්සාවල් වලට කෙලවෙනවා මචං. වැලිගමට වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහනේ කංකසන්තුරේ හරි කොහේ හරි දායි. උන් බොරුවට ඒට මේට අරගොල්ලෝ අතින් මේ කර උන් ලෙඩේ යද්දී විපක්ෂයේ උන්ට
විපක්ෂ කියන්නේ තාම පක්ෂයක් නෑ ඒකේ සජබේරේ මේ ආපු උන්ට තමයි කේස් එක ඇද්දේ. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නය මේ අර අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී කිව්වා වගේ චෙකා පොලිස් එක ඒ කියන්නේ වෙනම එයාලගේ නීති පද්ධතියක් මචං දාලා තියෙනවා. එයාලට විතරයි ඒක බලපාන්නේ විරුද්ධ පක්ෂවලට මැඩ පවත්වන්න. එතකොට දැන් මෙච්චර හරියක් වෙලා ඒ ප්‍රාදේශීය සභාව කුඩු කරලා මේ චෙකා පොලිසිය ඇවිල්ලා මචං රතු බලකාය චෙකා පොලිසිය මචං 400ක් 500ක් විතර කඩාගෙන ඇట్లా ඒක මේ රාජ්‍ය දේපල වලට මේ පොදු දේපල වලට හානි කරලා ඔක්කොම කරලා උන් ගියා මචං අද වෙනකන් අර විපක්ෂයේ වුණුත් ගිහලා පැමිණිල්ලක් හරි දාන්න එපයි මචං. ඒක වෙලත් නෑ. මුන්ට මචං විරුද්ධව ක්‍රියාමාර්ගයකුත් නෑ. පොලිසිය නැට්ට පුකේ ගාගෙන ඉන්නවා. එතකොට මේ පොලිසියෙන් ඇති වැඩක් නෑ. ඊට පස්සේ මචං අර චෙකා පොලිසිය තමයි රට පාලනය කරන්නේ. එතකොට දැන් මේකේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එක නීතියයි රටේ තියෙන්නේ කියලා. එක නීතිය ඇවිල්ලා අර මෙයාලගේ ඊටමත් නීතිය අලුතෙන් පටන් අරගෙන තියෙන. දැන් මචං හරි විදියට ඔය රාජ්‍ය දේපල වලට පොදු දේපල වලට හානි කිරීම කියන්නේ මචං ආයේ අපත් නැහැ. හරිද? එතකොට මෙයාලාගේ ඒකට මුකුත් නැහැ. ඊළඟට මචං හයිවේ එකේ ඔයාලට මතක ඇති මයි පළවෙනිදා මේ රැලියට ආපු එවුන් 100 ගානට මේ හයිවේ එකේ නවත්තලා මේ කක්ක ගල්ලා චූ දාලා බත් කාලා ඔක්කොම කරලා නටලා බීලා වනසලා ගියා. ඒකට පියවර ගන්නවා කිව්වා. කෝ අද වෙනකන් නැහැ. එතකොට අපි තීරණයකට එන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ මෙයාලා මේ ආණ්ඩුව එන්නත් පෙර කිව්වා වගේ YouTube වල ඇති දැක්කොත් මචං මම ඔය සිරිමල් එක්ක වීඩියෝ එකක් කරා පුළුවන් නම් කවුරු හරි දැක්කොත් එවන්න ඒක මට හොයුවා YouTube එකේ හොයාගන්න හම්බුන්නේ නැහැ. සිරිමල් කන්ටැක්ට් කරන්න ගියා ඒක හරි ගියෙත් නැහැ. කෙසේ හෝ අපිට සන්තෝෂයක් තියෙනවා කුරිරු සතුටක් තියෙනවා අපි කියපු ඒවා සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඒ කෙසේ හෝ ඒවා මම දැක්ක මල්වතු පාර්ශවයේ හරි කොයි හරි ලොකු ආම්දුරු නමක් ආණ්ඩුවට දෙයි කපනවා 100 ගානට. දැන් එයාලටත් වැටහිලා තියෙනවා මේකේ මචං මේ මාඩම හිමිකම්කාරයෝ වෙනවා මේ හොයන්න මේ අවුරුදු ගානකට කලින් ඉවර වෙච්ච යුද්ධකේ වාර ගාසා ස්ට්‍රිප් එක ඌට පේන්නේ නැතුව ඇති. හරි ඌ ඇවිල්ලා මේ හැබැයි මම දැක්ක මේ මල්වතු හරි ආස්කිරි හරි ලොක්කා අහනවා නවනීදන් පිල් එකේ ජොබ් එක කරන්නද ඔහේ ආවේ මෙහෙ කියලා. හැබැයි අර එකම කරුමේ පොර ඉංග්‍රීසි සිංහලෙන් කියපු එක ඉංග්‍රීසියෙන් හරියට කිව්වත් දන්නේ නැහැ අරූට තේරෙන්න. උන් එනවා මචං මේක ඇස්සේ මේ යුද්ධෙන් වෙච්ච ආරව මේවයි මේකේ මේ වරදි හොයන්න. අර ලෝකෙ මචං යුක්‍රේනේ ගහනවා අර මේ රුසියාව එක ගහනවා ගාසා ස්ට්‍රිප් එකේ කුඩු වෙන්න ගහනවා මිනිසුන්ට කන්න නැහැ බොන්න නැහැ ළමයි මරනවා හැමදාම මරලා දානවා. ඒවා මුන්ට පේන්නේ නැහැ. මේක ඇස්සේ මේක රෙද්දස් එනවා මේවා හොයන්න. ඉතින් එහෙම කාලා කන්නේ මචං වෙන ආණ්ඩු ඉන්දියා නම් අඩුම ගානේ රනිල්වත් මචං ඕමේ උන්ට එන්න දෙන්නේ නැහැ. ඒක වෙනම එකක්. කෙසේ හෝ අර තියෙන එකම කුරිරු සතුට තමයි මචං අර කිව්වා වගේ දැන් ගමට අධිකරණ ගිහිල්ලා තියෙන්නේ. පොලිසිය මේ යුනිෆෝම් අඳින පොලිසිය මචං බල්ලමක් ඒක ඉවරයි. දැන් චෙකා පොලිස් මචං ගේමට බෑලා තියෙන්නේ. එයාලා තමයි ඉස්සරහට රටේ ප්‍රාදේශීය වශයෙන් ඒ අරෙන්න මචං අපිට ආරංචි එනවා. ඔය හැම ගමේ හැම සමිති සමාගම්ම පොලිසියත් සමග ඇවිල්ලා මචං ඒ හැම සමිති සමාගම් අස්සෙම මෙයාලගේ මේ බලය අර පළල් කරනවා කිව්වනේ මචං. ලාල්කන් සහෝදරයා කිව්වේ පළල් කරන්න ඕනේ කිව්වා තව. ඉතින් පළල් කරගෙන යනවා. හොඳ සෙල්ලම් ඉස්සරහට දියේ අපිත් මචං කතා කරන්න පුළුවන්කම තියෙනවා නම් අපිත් ඇවිල්ලා අපේ අදහස කියලා යන්නම්. සුදුසන් මචං. Take care. Goodbye.